තුනෙත් තිබුණා ලෝකෙ මීට වඩා දවන්ත ආර්ථික අර්බුදයක් 2008 අපේ ආරක්ෂක හමුදා වන්නියේ සටන් කරනකොට පුනරීන් අල්ල ගන්නකොට එදා තෙල් බැරලේ ඩොලර් 147යි. මෙහෙම අර්බුදයක් රටේ තිබුණේ නැහැ. ගල්ෆ් යුද්ධ තිබුණා, ලෝක අර්බුදත් එක්ක රට ඇතුළේ යුද්ධ තිබුණා. මෙහෙම අර්බුදයක් තිබුණේ නැහැ. දැන් මොකද කියන්නේ? මම කිව්වා අර මාතර රැස්වීමේදී රුපියල් 750යි කියලා ලංකාවේ ඩීසල් ගේන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා. අපිට ඉතින් මඩ ගැහුවා අර නාලිකාවෙන් මේ නාලිකාවෙන් එතනින් මෙතනින්. දැන් අර කන්තේ නීතිගත සංස්ථාවේ සභාපතිම කියනවා රුපියල් 750ලු ඩීසල් ලීටරයක් වෙන්නේ. හොඳේ. දැන් අපි කිව්වා අභියෝගයක්. දැන් ඩීසල් විකුණන්නේ රුපියල් 380ටද 390ටද? ඉතුරු ටික හැදෙන හැටි අපිට කියන්න. ඉතුරු ටික කීයද? 750ට ඉතුරු රුපියල් 350 හැදෙන හැටි කියන්න අපිට. කොහොමද ඒක වෙන්නේ කියලා කියන්න. හංගල ගහලා තියෙන්නේ මිට්ටෝරුනි. අපි කියන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. මිට්ටෝරුනි අපේ GL පීරිස් ඇමතුමා අපේ නිමල් සිරිපාල ඇමතුමා අපි ඔක්කොම අත්සන් කළා. අල්ලස් කොමිසමට දීලා තියෙන අනුර කුමාර කොහොමද ඩීසල් බිව්වේ කියලා. රුපියල් 8ට ප්‍රීමියම් එක තියෙනකොට තමයි ගෙනාවේ. ප්‍රීමියම් එක කියලා කියන්නේ ගානට එකතු වෙන ගාන වරායට ගේනකොට. ඒක ලීටරේ රුපියල් 8යි තිබුණේ. ඒ රුපියල් 8 අනුර කුමාර ගෙනිච්ච 98ට ඒ ටැක්ස් එක කාටද ගියේ? මේ රටේ වැට් එක ගෙවන රුපියල් 72ක් ලීටරයකට. රුපියල් 120ක් පෙට්‍රල් වලට ගෙවන එක්සයිස් ඩියුටිය. තව ඩියුටි ගොඩාක් තියෙනවා. දැන් අලුත් ටැක්ස් එකක් ඇවිල්ලා. මොකද්ද මේ ප්‍රීමියම් ටැක්ස් එක? මේකට හොඳ කෑල්ලක් කියලා දුන්නා අපේ අර ඉරාජුයි මිලින්දගේ එකේ මම දැක්කා. මොකද්ද මේකට අලුත් එකක් දයාසිරි මල්ලි පැට්. මොකද්ද? පැලවත්ත ඇඩ ටැක්ස්. හරි? පැලවත්ත ඇඩ ටැක්ස් එක හැම ලීටරයකටම රුපියල් 89යි මිට්ටෝරුනි. එහෙනම් කොහොමද මේවා ලාභ කරන්නේ? මම අභියෝග කරනවා අනුර කුමාර දිසානායකට පුළුවන් නම් ඔය රුපියල් 720 හැදෙන හැටි අපිට පෙන්වන්න කියලා. දැන් මේ ඒකාබද්ධ විපක්ෂයෙන් අපි පෙස්සම දැම්මා විතරයි. සිංගප්පූරු ස්ටොක් එක්ස්චේන්ජ් එකට දැනුම් දුන්නා විතරයි. දැන් එදා ඒ වැඩි ගානට ගෙනාපු ට්‍රැෆික් යුරා සමාගම යුද්ධෙහිඳ ගේන්න බෑ කියපු අය දැන් ආයේ රුපියල් 8ට ඩීසල් ගේනවා මෛත්‍රී. ඒකෙන්ම හොරකම ඔප්පු වෙලා ඉවරයි. හොරකම ඔප්පු වෙලා ඉවරයි මිට්ටෝරුනි. ඊළඟට අපි කියන්න ඕනේ මේ විදුලි බිල ගැන. ඔහු ආවේ විදුලි බිල 3න් 1කින් අඩු කරනවා කියන පොරොන්දුවෙන්. ඔහු එනකොට විදුලි ඒකකයක් රුපියල් 24යි. අද 37යි. ඒ 37 වෙලා තියෙන්නේ අර ගල්ලඟුරු වංචාවේ ඒ වංචාව එකතු කරලා නැහැ. ඩීසල් පෙට්‍රල් වලට නොගෙවෙන බදු එකතු කරලා නැහැ. එම ගත්තම අද සමස්තය ගත්තොත් අද විදුලි ඒකකයක් රුපියල් 43ක් වෙනවා. රුපියල් 24 එක 3න් 1කින් අඩු කරලා 18ට දෙනවයි කියලා ආපු මිනිහා නේද? ඒ වගේ දෙගුණයකටත් වැඩි ගානකට අද විදුලි ඒකකයේ ගෙනිහින් තියෙනවා. මේක තමයි ඇත්ත කතාව මිට්ටෝරුනි. අද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ අපේ සාමාන්‍ය සියලු දෙනාගේම ව්‍යාපෘති ඇද වැටමින් තියෙන්නේ මේ දවන්ත විදුලි අර්බුදයත් එක්කයි. ඒ නිසා මේ ඩොලරය වැටිලා තියෙන්නේ ඇත්ත ගල්ෆ් යුද්ධය නිසා තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මම කිව්වා සිංගප්පූරු ප්ලැට්ස් වල දැන් රුපියල් 300යි කියලා ඩීසල්. රුපියල් 300යි ඩීසල්. කිව්වම අර අනුර කුමාරගේ මඩ බලකාය ගිහිල්ලා වෙබ්සයිට් වලට සිංගප්පූරුවේ තෙල් මිල හොයලා. තෙල් මිල හොයලා කියනවා රුපියල් 680යි පාටලීගේ පච කියලා. යකෝ මුන්ට සිංගප්පූරු ප්ලැට්ස් කියන දර්ශකය තේරෙන්නේ නැහැ. සිංගප්පූරුවේ තෙල් මිල තේරෙන්නේ නැහැ. අන්න එහෙම මහා බුද්ධිමතුන්ට එකක් තමයි අපේ අනුර කුමාර දිසානායක මහත්තයා අද මේ කන්දිතේ සංස්ථාව ඇතුළු දේවල් පාලනය කරන්න දාලා තියෙන්නේ මිත්‍රෝතුන්. ඒ නිසා අපි වගකීමෙන් කියනවා ගල්ෆ් යුද්ධයේ එක පැත්තක් පැලවත්තේ සුද්දේට තමයි අද ඩොලරය වැටෙන ප්‍රධාන මාර්ගය බවට පත් වෙලා තියෙන කියන එක අපි කියන්න ඕනේ. ඒ වගේම අද අපනයන ආදායම් අඩු වෙලා යනවා. ඒ වගේම අපගේ ආනයන වියදම් වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි සංචාරක ආදායම් අඩු වෙනවා. ශ්‍රමික ආදායම් අඩු වෙමින් තියෙනවා. ඇයි? විශ්වාසය නැතිකම නිසා. අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවේ විශ්වාසය විදේශීය ආයෝජකින්ටත් නැහැ. දේශීය ශ්‍රමිකයන්ටත් දේශීය වශයෙන් වැඩ කරන ජනතාවටත් නැහැ. ඒ ජනතාවට පේනවා පිටරට වැඩ කරන මිනිහට ඩුබායි වල මහන්සි වෙන
ඒ ගෘහ සේවිකාවට එහෙම නැත්නම් කොරියාවේ වැඩ කරන අපේ තරුණයාට පේනවා මේ ඩොලරේ හොගාලා වැඩි වෙනවා. එහෙනම් ඇයි අපි අද යවන්නේ කියලා කල්පනා කරනවා. අපි යවනවා හෙට කියලා බලනවා. නේද? හෙට කියලා බලලා ඩොලර් ටික තියා ගන්නවා. ඊළඟට මෙහෙ ඉන්න අයට ඩොලර් ඕනේ. වාහන ගේන්න ඕනේ. තෙල් ගේන්න ඕන ඩොලර් ඕනේ. අරහෙන් ඩොලර් එවන්නේ නැහැ විශ්වාසය කඩ වෙලා මෙහෙට ඩොලර් අවශ්‍යයි. ඉතින් ඩොලරේ මිල ඉහළ යනවා. ප්‍රධාන හේතුව මොකද්ද? අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් මේ අපනයනකරුවන්ටවත් මේ විදේශගත ශ්‍රමිකයන්ටවත් මේ සංචාරක ව්‍යාපාර නිලයින්නාටවත් නැති නිසායි මිත්‍රවරුනි ඒක ඇති වෙලා තියෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. ඒ විශ්වාසය මතයි මේ විදේශ වෙළඳපොළ දුවන්නේ. ඒ විශ්වාසය අද නැති නිසායි මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. ඊළඟට ආයෝජන අපේ හඳුන්නෙත්ති මහත්තයා තමයි ඇමති. මම කියනවා පුළුවන් නම් මේ මාස 20ට ගෙනාපු එක ඩොලරයක් ආයෝජන හැටියට හදපු එක රස්සාවක් පුළුවන් නම් පෙන්වන්න කියලා දුඹුරු සීනි කඩේ ඇරෙන්න. වෙන කිසිම දෙයක් කළා නෑ මිත්‍රෝ. යන්න කොටස් වෙළඳපොළට. කොටස් වෙළඳපොලේ විදේශිකයෝ රට ඇතුළට ගෙනල්ලා තියෙනවා අර්බුදයක් තිබුණයි කියන 2024 දී රුපියල් බිලියන 20ක් රට ඇතුළට සමස්තයක් හැටියට ඇවිල්ලා තියෙනවා රුපියල් බිලියන 20ක්. ආපහු ගිහිල්ලා තියෙනවා, ඇවිල්ලා තියෙනවා. දෙක අඩු කළාට පස්සේ රුපියල් බිලියන 20ක් 2024 දී ඇවිල්ලා තියෙනවා. අnder කුමාර එනවා 25 දී විදේශ ආයෝජන වලට මහා ශක්තියක් දීලා ගෙනියන මොම ප්‍රතිඵලේ සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 38ක් ආපහු ගින් තියනවා කොටස් වෙළඳපොලෙන් 25 අවුරුද්දේ අnder කුමාරයාට. චාමරම්තෝ මේ අවුරුද්දේ පළවෙනි මාස 4 රුපියල් බිලියන 27ක් ආපහු ගින් තියනවා විදේශ ආයෝජන. මිත්‍රවරුනි ඒකයි තත්ත්වයේ විශ්වාසයක් නැතිකම ඒ වගේම ප්‍රතිපත්තියක් නැතිකම ඉදිරි ගමනක් නැතිකම දේශීය ශ්‍රමිකයන්ටත් තේරලා තියෙනවා ඩුබායි වල වැඩ කරන අපේ වැඩ කරන ජනතාවටත් ඒ වගේම විදේශීය ආයෝජකයන්ටත් තේරලා තියෙනවා ගමනක් නැහැ මේ රටට මේ අනුර කුමාර දිසානායක මහත්තයත් එක්ක කියලා. ඊළඟට මම කියන්න ඕනේ මේ වාහන මගඩිය ගැන. අපේ මෛත්‍රී ගුණරත්න මැතිතුමාලා ඉතාම වැදගත් මෙහෙවරක් කළා. රත්කීර්ති තෙන්නකෝන්ලා ශිරාල් ලක්තිලකලා මොකද්ද මේ ඩොලර් මිලියන 2.5 වංචාව හෙලි කරලා රුපියල් ලක්ෂයක් සම්පකාර දිනේ පුටු දාලා සැන්ඩ්විච් එකක් දුන්නයි කියලා සම්පකාර අමාත්‍යාංශයේ ලේකම් මායා දුන්නේව හිරගෙට ගෙනිච්ච අනුර කුමාර දිසානායක ලක්ෂ 8000ක් තමන්ගේ අමාත්‍යාංශයේ වංචා කරලා අද මේ වෙනකම් එක මිනිහෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. එක බී වාර්තාවක් යන්තම් ගිහිල්ලා උසාවියට කරුණු රකුත් කළා. අපි ප්‍රෙස් කොන්ෆරන්ස් එක තිබ්බට පස්සේ කිසිදු පියවරක් අරන් නැහැ මිත්‍රෝන්. අභිරහස් විදියට ඒ තරුණයා මිය ගියා. රංග රාජපක්ෂ දැන් ඔහු තමයි ඔක්කොම කරලා තියෙන්නේ. දැන් ඔහු තමයි ඔක්කොම කරලා තියෙන්නේ. ඒ වගේම මේ වාහන මගඩිය ගැන කිව්වොත් ලංකාවේ මේ අන්තිම මාස 4 ජනවාරි වල ඉඳන් අප්‍රේල් වලට දිනකට ඩොලර් මිලියන 2.2ක විතරයි වාහන වලට LC අරලා තියෙන්නේ. හැබැයි මේ කැසට් එක එනවයි කියලා දැනගත්තට පස්සේ දවස් 3ක් ඇතුළත ඩොලර් මිලියන 43ක වාහන ගෙන්නලා තියෙනවා චෞරවලල්ල ජාවාරංකාර වලල්ල එකතු වෙලා. ඉතා පැහැදිලිව අභ්‍යන්තර දත්ත එළියට යාම. එදා ගෝඨාභය මහත්තයාගේ කාලේ සීනි බද්ද අඩු කළාම ඒකේ වංචා කළයි කියලා උසාවි ගිය කට්ටියක් හඳුන්නෙත්තිලා. හැබැයි ඒ වගේ දහස් ගුණයක වංචාවක් මෙතන වාහන වලින් කරලා තියෙනවා අනුර කුමාර දිසානායක මහත්තයාගේ මුදල් අමාත්‍යාංශය. ඒ ගැන අපි බලනවා. ඉතින් මේ විදිහට වෙනකොට මිත්‍රවරුනි කොයි ආයෝජකයාගේ විශ්වාසයෙන්නේ සල්ලි ටික යවා ගන්න බැරි නම් නිවැරදි ගිණුමට සල්ලි ටික යවා ගන්න බැරි නම් තැනකට වංචනික ජාවාරංකාරයෝ ගැසට් නිවේදනයේ එන්න කලින් එහෙම කරනවා නම් කාටද මේකේ විශ්වාසය ඇති වෙන්නේ? මම මේ සති කිහිපයකට ඉස්සෙල්ලා ගියා මේ හම්බන්තොට සූර්යවැව පොලේ කෙහෙල් විකුණනවා. මං ඇහුවා ඒ මහත්තයාගෙන් අපි හදපු මැනි මාකට් එකට එවනවා කොහොමද ඔයා ගණදෙනු කරන්න කියලා. එයා කිව්වා අපි මෙතන කෙහෙල් කිරනවා ලොරියට දානවා පැය 4කින් යනවා මැනි මාකට්. මැනි මාකට් එකෙන් මට එවනවා බිල. එව්වට පස්සේ මම අහනවා දැන් එයාම සල්ලි එවනවද කියලා කොහොමද ඔයා දැනගන්නේ? නෑ අපි මුලින් රුපියල් 100ක් දාන්න කියනවා මගේ account එකට. ඒ 100 මගේ account එකට ආවයි කියලා දැනගත්තාම තමයි
අපි සල්ලි ගනුදෙනු කරන්න කියලා. ඔය සූර්ය වැව දුප්පත් ගොවියගේ මොලේ නෑනේ යන්නේ අපේ අඬ කුමාර දිසානායකට. නැත්නම් කෝටි 8000 ලනුන්ගේ හොර account වලට දායිද? මෙන්න මේ වගේ මෝඩ ඒ වගේම වංචනික පිරිසක් ඔබ පාලනය කරනවා කියන එක මතක තියාගන්න මිත්‍රෝනි. ඒ වගේම මතක තියාගන්න මේ ඩොලර් අර්බුදයට ඊළඟ හේතුව සල්ලි අච්චු ගහිල්ල. සල්ලි අච්චු ගහලා ඒ ඩොලර් මිලදී ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි රුපියල් වැඩි වෙලා ඩොලර් අඩු වෙලා අද මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රුපියල් ආව ප්‍රමාණය වීම ගල්ෆ් යුද්ධයට ට්‍රම්ප් ජනාධිපතිට ඉරානයට පවරලා හරියන්නේ නැහැ. වැරදි කළමනාකාරීත්වයට මේ රජයේ යටතේ සිද්ධ වෙන බව ප්‍රකාශ කරන්න ඕන. ඒ නිසා අවසාන වශයෙන් ඔබට කියන්න ඕනේ මොකද්ද අපි මේ ආරම්භක වටේ කරගෙන යන්නේ මේක දේශපාලන සන්ධානයක් නෙවෙයි පොදු එකඟතාවයක් එකමුතුවක් අපි ලබන සැප්තැම්බර් 21 මිත්‍රවරුනි මේ අඬ කුමාර දිසානායක මහත්තයාට අවුරුදු 2 පිරෙනවා. අන්න එදාටයි අපි ආරම්භන්නේ නියම දේශපාලන ව්‍යාපාරය මේ රජය පළවා හරින තෙක් යන නියම ජන අරගලය එතනින් ආරම්භ වෙනවා කියන එක අඬ කුමාරට අපි මතක් කරනවා. ඒ වගේම මතක තියාගන්න මේ Tamanට ඕන අයව විපක්ෂ තියාගෙන අනික් අයව ඇතුළට දාලා නේද? හිරගෙවල් දාලා ප්‍රජා අයිති අවශ්‍ය කරලා අපි දන්නවා මහත්තයෝ ඔයා කරගෙන යන කුමන්ත්‍රණ වැඩ ටික. ඒකට අපි බිය වෙන්නේ නැහැ. මොකද හේතුව මේ රටේ අපි හිරගෙවල් වල ගියත් අපේ ප්‍රජා අයිතිය නැති වුණත් යුක්තිභාවය වෙනුවෙන් මේ උදාර මව්බිමේ අනාගතය වෙනුවෙන් සටන් කරන්න අලුත් තරුණ පරපුරවල දහසක් දෙනා නැගිටිනවා අනාගතය කියන එක විතරක් අපි ජනතා විමුක්ති පෙරමුණට මතක තියාගන්න කියලා කියනවා. අන්නේ පණිවිඩය ගම් නියංගම් වල අරගෙන යන්න ඉදිරි කාලයට සූදානම් වෙන්න කිසිම අවස්ථාවක මේ රටේ කිසිම කෙනෙක් නොදන්න පාතාල පක්ෂයක් වෙච්ච බෝල්ෂෙවික් ලෙනින්ස් පක්ෂය කියලා රාසිගත පක්ෂයක් පැලවත්තේ හදාගෙන ඒ පැලවත්තේ හදාගත්ත රාසිගත පක්ෂයට මුවා වෙලා රටක රාජ්‍ය අත්පත් කරගෙන රාජ්‍ය නිලධාරීන් අත්පත් කරගෙන ඒ වගේම අධිකරණය අත්පත් කරගෙන ව්‍යවස්ථා දායකය පාලනය කරගෙන යන මේ ගමනට තිත තියන්න ප්‍රජාතන්ත්‍රවාදය අගයන නිදහස අගයන ඒ වගේම මේ රටේ දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසය තියෙන සියලුම දෙමාපියන්ට ආරාධනා කරමින් මම නිහඬ වෙනවා ඔබ සුබ දනාටම ජයෙන් ජය වේවා.